ඇත්තරම මේ මම කැලේකට ආසන්න තැනක ඉන්නේ. මං හරි ආසයි නිදහස ජීවත් වෙන්න. මං අවුරුදු 15ක් වැඩ කරා. 1,55,000කට වඩා රෝගීන් ප්‍රමාණයක් සුවපත් කරා. 2022 වෙනකොට ලංකාවට මොනව වෙයිද ලෝකෙට මොනව වෙයිද පුංචි අනාවැකියක් දෙයක් කියන්න බැරිද? 2022 ජූනි මාසෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ට හිතන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට යම් කිසි දෙයක් කරන්න පුළුවන් මහා ශක්තියක්, බලයක්, දැනුමක් මිනිස්සු තුනට අන්තර්ගත වෙන ස්වභාවයක් එනවා. ඒ තමයි දැනුම, බුද්ධිය සහ ශක්තිය, ජවය උපයෝගී කරන රට නිර්මාණය කරන පිරිස නිර්මාණය වෙන්න පටන් ගන්න ඔන්න ඔය කාලෙන් පස්සේ. ඒක තමයි මම දකින හොඳම දේ. මේ සියල්ල අභිභවාගෙන එන. ඔය කියන්නේ දේශපාලන පෙරලියක්. දේශපාලනික පෙරලියකට වඩා මම ඕක දකින්නේ සමාජීය වශයෙන් ඇති වෙන පෙරලියක්. ඒක දේශපාලන පෙරලියක් බවට පරිවර්තනය වුණොත් රටට හොඳයි. ස්වභාවික විවසන වලින් අපිට ගැලවෙන්න බැරිද? තව කොච්චර කාලයක් මේක යයිද? මම පැහැදිලිවම කියන ලංකාවේ මිනිස්සෙක් ඉන්නවා, බෝසතාණන් වහන්සේ නමක්, පාරමී දම් පුරලා අවසන් කරපු මිනිස්සු. එයාට තමයි දියසෙන් කියලා කියන්නේ. මිනිස්සු එයාට තමයි රාවණ කියලා කියන්නේ. එතකොට ඒ පුද්ගලයා තුල පවතින ඒ පුද්ගලයා මේ රටට අවශ්‍යයි.